මට කියන්න බලන්න මේ අම්මලා ජීවිතේ කුණුහරුපයක් කිව්වනම් කිව්වේ අපිටද අනුන්ට? අපි අපිට කුණුහරුපෙන් බඳ ගන්නවද? අපි බඳින්නේ කාටද? අනුන්ට. එහෙම නේ. පව් පිරෙන්නේ කාටද? දැන් මොකටද අපිට පව් පිරෙන්න අනුන්ට කුණුහරුපෙන් බඳින්නේ? ජීවිතේ මෙච්චර කාලයක් වෛර කෙරුවා නම් වෛර කෙරුවේ කාටද? පව් පිරෙන්නේ කාටද? දැන් මොකටද අපිට පව් පුරව ගන්නට අනුන්ට වෛර කරන්නේ? ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපි අපිට ඊර්ෂ්‍යා කරනවද? දැන් ඔය මෙතන බනහා ඉන්නකොට කාට හරි කෝල් එකක් එනවා කියන්නකො ෆෝන් එකට. චච්චොක් ගාලා බලන්න දෙපැත්ත කේන්ති. අපි හරියට අනුන්ගේ දේවල් හොයනවා. අපි හරියට අනුන්ගේ දේවල් බලනවා. මොකටද ඉතින් ඔය කාගේවත් ෆෝන් එකකට එන කෝල් එකකට අපි කුලප්පු වෙන්නේ? ඇයි? අපි පුදුම විදිහට නම්මශීලී අනුන්ගේ දේවල් ගලපන්න වගතුද හොයන්න බලන්න. මිනිස්සු එහෙමයි. මිනිස්සු අර ඊර්ෂ්‍යයි. මිනිස්සු හරියට ගතු කියනවා. මිනිස්සු කේලම් කියනවා. මිනිස්සු කැමති නැහැ අපේ දරුවෙකුටවත් හරියනවට. මිනිස්සු කැමති නැහැ අපේ ළමයෙක් විභාගයකින්වත් පාස් වෙනවට. මේ පැත්තේ නම් එහෙම නැතුව ඇති. බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු පුදුම විදිහට ගතු කේලම් කිය. කවදාවත් මිනිස්සු අපේ හොඳක් කියනවද? කවදාවත් මිනිස්සු අගය කරන්න පුරුදු වෙලා තියෙනවද? කවදාවත් නැහැ. ඒ නිසා මතක තියාගන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ඔය අනුන්ට කරන එක නවත්තන්න. කවදා හරි ජීවිතේ තෘප්තියෙන් ගත කරන්න ඕන නම් සත්පුරුෂම්මේ තාත්තේ අනුන් මත නැහින එක නවත්තන්න. එතකොට පුළුවන් බොහොම සතුටින් ඉන්න. එතකොට පුළුවන් බොහොම විනෝදෙන් කාලය ගත කරන්න පුළුවන්. ඇයි? හිත නිදහස්. අතීතං අනුසෝචෙන්ති. අතීතය ගැන කවදාවත් අතීතේ හිරකාරයෙක් වෙන්න එපා. ඔය දැන් ආතතියෙන් ඉන්නවනම්, පීඩණයෙන් ඉන්නවනම්, තැවුලෙන් ඉන්නවනම්, අඬනවනම්, දුක් වෙනවනම් මොකක් හින්දාද? අතීතේ හින්දා. කසාද ගැන දුක් වෙන්නේ අතීතේ හින්දා. අම්මලා කියනව නේද ඔය දරුවන්ට මෙවුන් හැදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. ඒක අතීතේ. වැඩක් තියනවද? සැප සතුට ළඟා කරගන්න ඕන වර්තමානයේ තුල. අතීත හිරකාරයෙක් වෙලා කවදාවත් ජීවිතේ තීරණ ගන්න එපා. අතීත හිරකාරයෙක් වෙන ජීවිතේ තීරණ ගන්නේ අපි මතද අනුන් මතද? අනුන් කරපු එකක්, අනුන් කියපු එකක් මත. ඒ නිසා වෙනතුනි සංස්කෘත පඬිවරයෙක් කියනවා නච්ඡාදේපි කෞපේනං දංසමසකාපහං සුනක් පුච්චමේ වරතං පණ්ඩිතං ධර්ම වර්ජිතං. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල හොඳ විනයක්, හොඳ සදාචාරයක්, හොඳ හික්මීමක් හදාගන්න. මම කියන්නම් මේ අපෙන් වැඩක් ගන්න විදිහ මේ මනුෂ්‍ය ආත්ම භාවයේ දැන් මේ පිරිවනට දාන්නේ තියෙන්නේ කොච්චර කාලයකට? හැම මාසෙම තියෙනවද? මාස් පතාම පිරිවනට දාන්නේ ගේනවද? මාස් පතාම පිරිවනට ගේන දාන්නේ ගෙදරින් කවුද ගේන්නේ? ගෙදර කට්ටියම එනවද මේ පැතිවල ඔයාගේ? අම්මයි තාත්තයි දරුවෝ ටිකයි. දීලා අපේ එහෙම වෙන්න මං කියන අනිත් පැතිවල එහෙම නැහැ. ජීවිතේ පුරුදු වෙන්න ඕනේ. මාසෙකට සැරයක් තියෙන දානේ අම්මයි තාත්තයි දරුවෝ ටිකයි. ඒක උයාගෙන එන්න. හාමුදුරුවන්ට දන ගහලා වඳින්න. ගේන දානේ බුද්ධ පූජාව තියලම යන්න. ඔක තියලා දුවන්න එහෙම එපා. බුද්ධ පූජාව තියන්න. එවිලා චෛත්‍ය මලු අමදින්න. බෝමලු අමදින්න.
විහාරගේ පරිසරය සුද්ධ පවිත්‍ර කරන්න පින් සිද්ධ වෙන්නත් පින් සිද්ධ වෙනවා. පින් සිද්ධ වෙනවා. මම යෝජනා කරනවා. ඔය දානි තියෙන දවසට හාල් හුඬු භාගයක් විතර වැඩිපුර තියලා බැරිද අපිට එක බත් පාර්සලයක් බඳ ගන්න බැරි වෙයිද? නැද්ද මේ ගංගේවල් වල රහට කණ්ඩ හම්බෙන්නේ නැති මිනිස්සු? මාසෙකට දවසයිනේ. ඇයි දැන් මම මේ දානේ තියෙන දවසටම මේක කරන්න කියන්නේ? එදාට උයනෝ නේද මොනා හරි වැඩිපුර. තෙලට කිරට උයනෝනේ. හොඳ බත් එකක් බඳ ගන්න. දෙන්න බැරිකමද නොකරනකමද? නොකරනකමනේ. කනබත් කටක් ගානේ පින් සිද්ධ වෙන්නත් පින් සිද්ධ වෙනවා. මාසෙකට දවසක් ගන්න. නැද මේ ගංගේවල් වල අසරණ ළමයි එක කොපි පොතක් දෙන්න. රුපියල් 150ක් විතරයි. එකක් දෙන එක නම්බුවට කරලක් නම් පොත් 10ක් 15ක් දෙන්න. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? සරියුත් මහ රහතන් වහන්සේ. මොකක්ද කරපු පින්කම? එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. මේවා පෙන්නන්නේ සසරට හේතු වාසනා වෙන පින්කම්. හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයෙන් වැඩක් පළක් ප්‍රයෝජනයක් ගන්න පින්කම්. දැන් ඔය දාන්නේ දෙන්න නිසා මම මේ කියන්නේ. බැරි වෙලාවක් දැන් හෙට උදේ දාන්නේ තියෙනවා නම් අපේ අම්මලාට රැයට නිින්ද යනවද? 7-8 ගමනක්වත් හැරෙනවනේ නේ. එහෙම හැරිලා ගේන දාන්නේ ටික විහාරයට යන්න පොඩි හාමුදුරු කෙනෙක් හිටියේ නැත්තම් එහෙම මූණ දෙක වගේ වෙන්නද? නිදි මරාගෙන උයබුවත් හරි එහෙම නෙමෙයි. හාල් ටික ගරනකොටම දීලා දාන්න. පැහැදිලිද? හාල් ටික ගරනකොටම දීලා දාන්න. පලා ටික කපනකොටම දීලා දාන්න. හාමුදුරුවෝ හිටියත් එකයි නැතත් එකයි පන්සලේ. දෙන්න දීලා අතාරින්න. මම ඔය කඩුවෙල පින්කමකට වැඩිය එක මහත්තයෙක් මස් මාළු බිත්තර වර්ග 7-8ක් ගෙනල්ලා අපි හව මොකටද ඔච්චර? මිනිස්සයා කියනවා හාමුදුරුවනේ වළඳන නොවළඳන එක හාමුදුරුවන්ගේ වැඩක්. දෙන එක මගේ වැඩක්. බලන්න. ඒක දීලා ඉවරයි. දැන් දංගේවල් වල කියනවා නේද අපේ අම්මලා මේක දිහා නම් බලලවත් නැහැ කියලා. මාළුවක් පිනියක් පෙන්නලා ඒක හිත සෞතු වෙනවා. එහෙම නෙවෙයි. ඒක උයනකොටම දීලා දාන්න. එතකොට ඉවරයි. එතකොට හරි පහසුයි. ඒ නිසා මතක තියාගන්න පන්සලත් එක්ක ශාසනික කටයුතු ගනුදෙනුව කරනකොට හරි පරිස්සමට. හරි පරිස්සම. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි එක වචනකින් මේ සංසාරේ අතංගෙ නැති වෙන්න පුළුවන්, අතුරුදහන් වෙන්න පුළුවන්, මේක දිග්ගැස්සෙන්න පුළුවන් නිසා. ඊළඟ කාරණේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. වෙනතුනේ ඔය බුද්ධ වත කියන එක හරියට කරන්න. ඔය මේ අම්මලා තාත්තලා ගෙහින් තියනවා දලදා මාලිගාවට. අර පුළුම් පුරවලා ඉන්නේ ඇතේ. මොකද්ද යතාගේ නම? රාජයතා. ඔය නුගවැල නිලමේ දියවඩන නිලම වෙලා ඉන්න කාලේ පින්නත්නේ රාජයතා දැන් කොවින් සෝටලේ ඉස්සරහින් පෙරහැර ගෙවිදින්න තියනකොට මේ උස්සපු කකුල බිමින් තියන්න නැතුව බලාගෙන ඉන්නවා. ඇත්ගොව 10ක් 15ක් විතර ඇවිල්ලා දැන් ඇතා මෙල්ල කරන්ට බැලුවා. ඇතා කකුල බිමින් තියන්නේ. එක නොහික්මුණු දඩබ්බර ඇත්ගොවෙක් ඇවිල්ලා
ඇතාගේ කනට හෙන්ඩුව දාලා මේ කනේ එල්ලෙනවා. කන ඉරාගෙන වැක්කිරෙනවා. කනේලේ ඇස්වල කඳුළු. ඒත් ඇතා කකුල බිමින් තිබ්බේ නැහැ. නිලමේ ඇවිල්ලා බලනකොට අලියාගේ ඇඳුම අයින් කරලා බලනකොට දලදා කරඬුව බැඳලා තිබ්බ රන්සිවිගේ ලොක් එක බුරුල් වෙලා. මේ තිරිසන් සතා දන්නවා උස්සපු කකුල බිමින් තිබ්බොත් මොකද වෙන්නේ? දලදා කරඬුව බිම වැටෙන්න පුළුවන්. තිබ්බේ නැද්ද කනට හෙන්ඩුව දාලා අදිනකොට කකුල බිමින් තියන්නේ? තිබ්බා. එහෙමයි තිරිසන් සත්තු තථාගතයන් වහන්සේට ගරු කරපු හැටි. මතකද දැන් අවුරුදු 21කට විතර කලින් සුනාමිය ආවා. කොන්ක්‍රීට් ගොඩනැගිලි උගුල්ලාගෙන ගියානේ නේ. එක තින්ත පතුරක් ගැලවෙච්ච බුදු පිළිමයක් තිබ්බා. බුදුහාරන්ට ස්වභාව ධර්මයේ ගරු කරන විදිහ අපි එහෙම කරනවද? තථාගතයන් වහන්සේ ගැන තියෙන්න ඕනේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. නිරන්තරයෙන් තථාගතයන් වහන්සේ හදවතේ වැඩ ඉන්නවා කියන සිතුවිල්ලෙන් තමයි කටයුතු කරන්න ඕනේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරපු ධර්මය තථාගත බුදුහාමුදුරුවෝ ගන්න දේශනා ඔය මරණානුස්සතිය මොහොතට වඩා ජීවිතේ මොන තත්වයක හිටියත් අම්මේ තාත්තේ කාලයක් යනවා අපිට ජරාවටපත් වෙන්න. කාලයක් යනවා ව්‍යාධියටපත් වෙන්න. දැකලා තියෙනවද අර බට ගහලා කන බොන ලෙඩ්ඩු? ඔය අපේ පොඩි හාමුදුරුවෝ කෙනෙක්ගේ තාත්තා කෙනෙකුට පිරිත් කියන්න ගියා. ගියාට පස්සේ අර දැන් ඒ තාත්තගේ කඩේ පිළිගාවා. අර වතුර ජොග්ගුවක් තියෙනව නේද ඔය පිරිත් කරන්න. ඒ ජොග්ගුව තිබ්බට පස්සේ තාත්තා කියනවා ජොග්ගුව පෙන්නලා මේ ඔක වක් කරන්න කටට. ඇයි තිබ්බා? ඒ දුවල කියනවා හාමුදුරුවනේ තාත්තට වතුර බොන්න බෑ. තාත්තට වතුර බොන්න බෑ. හැබැයි තාත්තා වතුර ඉල්ලනවා. එතකොට අර බටේට වතුර ටිකක් දාලා සිරින්ජරෙන් තල්ලු දානවා. සල්ලි නැතුවද? සල්ලි තියෙනවා. දරුවෝ ඉන්නවා. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. අපිට අපිවත් නැති වෙනවා. කවර ධනයක්ද කවර පුතුද? මේ ඉන්න ටික කාලේ පිරිමහ ගන්න දෙයක් නැහැ. එදිරිවාදිකම් කරන්න දෙයක් නැහැ. අනික සමග ඔට්ටු තට්ටු වෙන්න රණ්ඩු දබර වෙන්න කාලයක් නැහැ. අපි බොහොම ඉක්මනට ජරාවටපත් වෙන මිනිස්සු. දැන් මේ පින්නතුන් මෙතන ඉන්නකොට පුළුවන් එළිය සද්දයක් ඇහුනහම නැගිටලා බලන්න. එහෙම ඔත්පොළ වෙලා ඉන්නකොට මොකද කරන්නේ? ඒක කවුරු හරි කියනකම්ම ඉන්න බෑ. මානසික වේදනාව ජීවිතේ කවදා හරි දවසක් අපිට එනවා. කැමැත්තෙන් කරපු හැම එකක්ම නොකර ඉන්න වෙනවා. ඒ දුක මොනවාද කැමැත්තෙන් කරන්නේ? අපිට නාන්න ඕනේ, කන්න ඕනේ, හොඳට නිදා ගන්න ඕනේ, අලුත් ඇඳුමක් අඳින්න ඕනේ, ගෙදර අතු ගන්න ඕනේ. අර තියනව නේද වැඩ ටික. ඔය සේරම නොකර ඉන්න දවසක් එන්න. එතකොට කොහොමද අපි ඒක දරාගන්නේ? අකමැත්තෙන් දැන් කරන හැම එකක්ම මොකද්ද කරන්න වෙන්නේ? කරන්න වෙනවා. මේ අම්මලා තාත්තලා කැමතිද ඉඳගෙන ඉන්න තැන කෙල ගහන්න කැමතිද? ඒක හරි පිළිකුල්. ඒක හරි අප්‍රසන්නයි. කවදා හරි ඇඳගාව සෙමහලන්න වෙන්න. මේවා හිතන්න.
කවදාවත් මේ පුදුම පිරිසුදුවට හිටපු අපි නාන්න නැතුව ඉන්න වෙන්නේ මාස ගණන් අපිට නාන්න නැතුව ඉන්න වෙනවා. මේකේ ස්වභාවය, මේකේ හැටි. ඉන්න ඇඳේ මල මුත්‍රා කරන්නට වෙන්න මල මුත්‍රා කරන්නට වෙනවා. මේක තමයි මේකේ ස්වභාවය. මේ හැම එකක් නම්බුව, ගණන්කාරක, මාන්නක්කාරක හැම එකක්ම මොකේද? ඔත් පොළ වෙනකන් විතරයි. ඒක තමයි දේශනා කරන්නේ. ඉන්න ජීවත් වෙන ටික කාලය තුල තෘප්තියෙන් කටයුතු කරන්න. තථාගතයන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ පැහැදීමෙන් කටයුතු කරන්න. මම යෝජනා කරේ අර පින්නතුන්ට හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. වැඩි හිටියන්ට හොඳට ගරු කරන්න පුරුදු වෙන්න, ඒවා දරුවන්ට උගන්වන්න. අනේක මත සැපසතුට තීරණය කරන එක නවත්තන්න. මෙහෙම දේශනා කරන්න පින්නතුනේ මේ ආත්මය තුල, මේ සංසාරය තුල තිබෙන අපි දකින බය නිසාමයි. මේක තුල අපි අසරණ වෙන නිසාමයි. මරණානුස්සතිය දැන් ඔය අර මෙහෙ තියෙනවද මරණාධාර සමිතිය? තියෙනවනේ. ඇත්තටම මොකටද උවට බැඳිලා ඉන්නේ? එහෙම හාල් කිලෝ එකක්වත් දෙනවද කන්නකට සැරයක්? නැහැ. එහෙම දෙනවද මේ? ඉස්පිරිතාලේ හිටියොත් මරණාධාර සමිතියෙන් ගිහලා ළඟ ඉන්නවද? එහෙම බීම බෝතලයක්වත් එහෙම මම දන්නේ නැති හින්දා දෙන්නේ නැහැ නේද? එහෙනම් මොකටද බැඳිලා ඉන්නේ? ඇත්තටම යහන්නේ. අතෝ ගියේ පෙට්ටියට සල්ලි දෙනවා කියලා. අනේ මරුණාට පස්සේ කරවල දාලා විසික්කත් අපිට මොකද? ඉන්න කනුත් කාටද කඹරන්නේ? අපි මරුණහමත් මේක ආයෝජනය කරලා මැරෙන්නේ. මගේ මල ගෙදර අපූර්වට වයසක අම්මලා තාත්තලා දරුවන්ට කියනවා තොපි ඕන්නේ සමිතියෙන් කරනවා කියලා. ඒක පේනවා වගේ හරියට. වෙන දෙයක් දන්නෙත් නැහැ. මතක තියාගන්න. ඔය මල ගෙදර එහෙම ගිහිල්ලා ඔය කියන්නේම නැහැ මිනිහ දිහා බලාගෙන hina වෙච්ච ගමන් ඉන්නේ කියලා. කියන්නේ නැද්ද? අපූර්වට මල කඳ දිහා බලාගෙන කියනවනේ මේ බුදිය ගත්තා වගේ කියලා. මොන මරණානුස්සතියක්ද? හොඳ මරණානුස්සතිය වඩන්න. ඒ මලගෙවල් කානිවල් වගේ කරගන්න එපා. දැකලා තියෙනවද සමහරක් මිනිවල ෆෑන් දෙක ගානේ දාලා තියෙනවා. අය මේ දඩි දානවා කියලාද? මොකටද එහෙම? අර බල්බ් බෙල් ඔතලා තියෙනවා. මරිච්ච ගමන් අම්මගේ තාත්තගේ මෙට්ටෙත් එක්ක පුච්චනවා. ඇයි? ජරාව අපිරිසුදු විස බීජ කියන. අර මිනිහ ගෙනල්ලා තියාගෙන පවුඩරුත් ගන්නවනේ එහෙම කරනවනේ ඔළුව පීරා ඉන්නකම් සුමාන ගානකින් ආවලනේ. මතක තියාගන්න. ඔය මරණයෙන් පස්සේ කරන සංදර්ශනවලට වඩා ජීවත් වෙලා ඉන්න කාලය තුල හොඳට බලාගන්න. හොඳට බලාගන්න. එහෙම නැත්තම් අපි ඒ මලගෙවල් වලට ගිහිල්ලා මේක තමයි අපිටත් වෙන්නේ කියන එක හිතන්න. දැන් මේ අම්මලා තාත්තලා ආස නැද්ද? ජීවත් වෙලා ඉන්නකොට දරුවෝ ඇවිල්ලා ඔළුව පීරනවට කැමති නැද්ද? මොකද පීරන්නේ? ජීවත් වෙලා ඉන්නකොට ඇවිල්ලා නාවලා පවුඩර් ගන්නවට කැමති නැද්ද? ජීවත් වෙලා ඉන්නකොට ඇවිල්ලා කාමරේට සිවිලින් නැත්තම් ඉදිරියටවත් ගහනවට කැමති නැද්ද? මරුණාම වියනුත් බඳිනවා, ඇද්දලත් පුට්ටු කරනවානේ. බලපුත් අදිනවා, පහනුත් පත්තු කරනවා. මොකේද? මිනියට. අය නමවත් කියනවද ඊට පස්සේ? මරුණාම මේවා බලලා තේරුම් ගන්න. මරිච්ච ගමන් අපේ නමක්වත් තියෙනවද? අය මේ කවුරුවත් කියනවද මේ අම්මා මල්ශාලාවේ ඉන්න දැන් තව ටිකකින් ගේනවා කියනවද? නැහැ. මිනිය ගේනවා කියලා කියන්නේ.
මිනිය වලලනවා කියලා කියන්නේ. මිනිය ගෙනාවා කියලා කියන්නේ. ඔය ටික කරගන්න තමයි අපි මේ ඔට්ටු වෙන්නේ. ඔය ටික කරගන්න. ඒ නිසා මේවා තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහට දකින්න විමසන්න පුරුදු වෙන්න. ඒවා දකින්න විමසන්න හොඳ තෝතැන්නක් තමයි අපේ නායක හාමුදුරුවෝ එක්කහු වෙලා හදන් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවනේ මොකද ඔය ඔච්චරටම ඔබ වහන්සේ යන පාර සරසන් තථාගතයන් වහන්සේ වඩින අදටත් ධාතු කරඬුව වඩම්මනකොට නැගිටිනවද නැගිට වෙනවද නැගිට වෙනවනේ පුදුම ගෞරවයක් නේ සුදු වැලේ හිනවා කිරිපැන් හිනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා බෝධිසත්ව ආත්මක ඉපදිලා ඉන්නකොට තමන්ගේ පුතා සුසීම බෝධිසත්වයෝ සංක චෛත්‍ය පුතාගේ ධාතු තැන්පත් චෛත්‍යයක් පුතා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙලා හිටි ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය මළුව මොකද කරේ වල් පැලෑටි ගැලෙව්වා සුදු වැලි ඉස්සා පිරිසුදු කරා මල් පූජා කරා ඔච්චරයි පිරිනිවන් පාලත් උන්වහන්සේට විපාක දෙන කුසල කර්මය මොකක්ද චෛත්‍ය මළුව අමදපු එක දේව කරන්න හරි පිං සිද්ධ වෙන වැඩ දරුවොත් එක්ක එන්න දරුවන්ට කියන්න පුතේ හෙට පොය යන් බෝමළුව අමදලා එන්න කියලා ඒවා යෝජනා කරන්න මරණාධාර සමිති වලින් ඒවා යෝජනා කරගන්න මිනිස්සුන්ට ඉන්නකොට පොඩි සතක් ශාන්තියක් සැපයක් අත්වෙන්න එපැයි ජීවත් වෙලා ඉන්න කාලය තුල ඒ නිසා වෙනත්නේ නායක හාමුදුරුවෝ එක්කහුව වෙලා උන්වහන්සේ පන්සලේ කටයුතු හරි අපූර්වට සිද්ධ කරගෙන යනවා බොහොම ඕනෑකමින් කටයුතු සංවිධානය කරගෙන යනවා අර මේ ලස්සන තොරණක් හදන්න මේ හාමුදුරුවන්ගේ මේ ගම ගෙදරද මේ නෑ උන්වහන්සේගේ පෞද්ගලික දේපල සංවර්ධනය කරනවා නෑ ජීවිත කාලෙම උන්වහන්සේ කැප කරලා තියෙන්නේ කොහාටද මේ පේනවනේ පොඩි හාමුදුරුවෝ 100 ගාණක් මේ වෙනකොට හදලා ඇති විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දීලා උගන්වලා ඛණ්ඩ පුණ්ඩ දීලා උන්වහන්සේලා බුදු වෙන්න එපයි මේ කරන සේවාවට උන්වහන්සේලා මේ තැන්වල නොහිටින්න මේව මොනවාද වෙන්නේ පාළු වෙනවා මේ අම්මලාගේ තාත්තලාගේ ලොකු වගකීම පිරිවෙනේ පොඩි හාමුදුරුවෝ ඉන්නේ දැන් ඔය අපේ ගෞතම හාමුදුරුවෝ අපේ නායක හාමුදුරුවෝ කරන කටයුත්ත මෙතන ඉන්න කාටවත් කරන්න පුළුවන් මං කියන්නේ ඒක වරුවක් ඔක කරන්න බෑ උන්වහන්සේලා සංසාරගත පුරුද්දට පින් කරපු ගමට අරහත් ධජය දරාගෙන ශාසනය නගා සිටවන්න කටයුතු කරන්න උන්වහන්සේලාට තව තවත් ශක්තියක් වෙන්න ඕන අපේ ගෞතම හාමුදුරුවෝ හරි ආඩම්බරෙන් බොහොම ඕනෑකමින් සඳහන් කරනවා මේ අද ධර්ම දේශනාව දායකත්වයේ බාරගත් මහත්තයා මේ හාමුදුරුවෝ තමයි ඉතින් කියන්නේ නිරන්තරයෙන් පන්සලේ කටයුතු වලට හැම එකකටම ඕනෑකමින් සම්බන්ධ වෙනවා කතා කරපු ගමන් අයියේ මාමි කියලා උන්වහන්සේට ඒක ලොකු හයියක් නායක හාමුදුරුවන්ට ලොකු ශක්තියක් එනිසා පොඩි පොඩි අඩුපාඩුකම් පොඩි පොඩි වැරදි ඕනෑවටත් වැඩියෙන් සිද්ධ වෙන්න පුළුවන් එහෙමයි කියලා පන්සලේ මොකක් හරි වුණාම ඔය ලනුව නැති ගන්ටාර නැගලා ගහලා කියනවනේ සමහරක් මිනිස්සු පන්සලේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා ඒක ගන්ටාරේ ගහන්න ලනුවක් නැගලා ගහන්නේ ගන්ටාර ඒ නිසා මතක තියාගන්න පන්සල මීටත් වඩා හොඳට බලා ගන්න ඕනේ පොඩි හාමුදුරුවෝ ටික පරිස්සම් කර ගන්න ඕනේ උන්වහන්සේලා ටික බලා ගන්න ඕනේ නායක හාමුදුරුවන්ට ඒ සඳහා තවත් ශක්තියක් සපයන්න ඕනේ උන්වහන්සේලාගේ ජීවිතේම දිය කරලා වැය කරලා තියෙන්නේ මේ දියලපේ වෙනුවේ පුදුම කැක්කුමකින් වැඩ කරන්නේ පුදුම ඌමනාවකින් වැඩ කරන්නේ කවුරු වෙනුවෙන්ද කාගේ පන්සල
ඔය ගැහෙන ගැහිල්ලට උන්වහන්සේලාට පුද්ගලික ඉදමක් සංවර්ධනය කරා නම් කොච්චර කරන්න තිබ්බද නේ මිනිස්සුන්ගේ පන්සල හදන්නේ මේ පැත්තෙම බබලන්ට ඕන කියලා හිතාගෙන උන්වහන්සේලා වැඩ කරන්නේ ඒ නිසා උන්වහන්සේලාට ලොකු ධෛර්යයක් උන්වහන්සේලාට ලොකු ශක්තියක් සපයන එක මේ පින්නතුන්ගේ ලොකු වගකීමක් මේ කරුණු කාරණා හිතේ තියාගෙන දැනගන්න ඕන මම මුලින් සඳහන් කරේ මේ පින් පව් අපිට විපාක දෙන විදිහ තථාගතයන් වහන්සේ අර දේශනා කරපු ධර්ම පාඩේ මම උද්දුත කරේ අපි මොකක් හරි පින්නතුනේ මේ හිතලා කටින් එළියට දානවා නම් දැන් ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට මේ අම්මලා තාත්තලා දූ දරුවන්ට කවදාවත් කතා කරන්න එපා මේ නම කියලා හැම කොහොමද කතා කරන්න ඕන මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න හරි ආදරේ හරි ගෞරවයෙන් කතා කරන්න තාත්තලාට අපි යෝජනා කරන්න මේක දායක පවුලක්වත් තියෙනවා දැන්දෑවේ ගෙදර අම්මයි තාත්තයි දරුවෝ බුදුන් වඳින අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර බුදුන් වඳින්න ඒවා හදාගන්න ඒවා සකස් කරගන්න දැන් ඒවා කවුරු වෙනුවෙන් කරන ඒවාද පින්නතුනේ අනේ ඒවා තමයි අපි වෙනුවෙන් අපි පවුල වෙනුවෙන් කරගන්න දේවල් ඒවා තමයි අපි අපේ සසරට කරගන්න ආයෝජන ඒ නිසා මේ ගෙදර ඇතුලෙන් මේක පටන් ගන්න ගෙදර ඇතුලෙන් කවදාවත් දැන් මේ අම්මලාගේ මේ ස්වාමි පුරුෂයෝ ඉන්න ඔය දැන් මේ වෙනකොට බත් මුට්ටි කීයක් විතර තම්බලා ඇද්ද ඔය ජීවිතේ හිතන්නකො අවුරුදු 30ක් බත් තිව්වා කියලා අවුරුදු 30ක් මම මේ අම්මලාට යෝජනා කරන්න හිත සතුටින් ගෙදර ඉන්න ඕන විදිහ නේ ගෙදර අසතුටින් නම් ඉන්නේ ගෙදර පීඩාවෙන් නම් ඉන්නේ ගෙදර හරි කරදරයි නම් වෙන මොකවත් හිතන්න එපා දැන් දවසට බත් මුට්ටි දෙක ගන්න ඉවුවත් අවුරුද්දට කීයද 365 නේ අවුරුදු 10ට 3650යි අවුරුදු 20ට 7000යි අවුරුදු 30ට 10000යි කොච්චර කණ්ඩ දීලාද නිකම් මේ අම්මලා හිතන්නකො පින් ඒකම මදිද තම්බ කණ්ඩ දීපු එකම මදිද මේ වෙනකොට මොන රෙදි කන්දක් හොදලා ඇද්ද දරුවන්ගේ ස්වාමි පුරුෂයාගේ පින් සිද්ධ වෙන්නේ නැද්ද පින් සිද්ධ වෙනවනේ බොණ්ඩ වතුර කල කීයක් ඇදලා ඇද්ද මේ වෙනකොට 35ට බොණ්ඩනේ පින් සිද්ධ වෙනවා පින්නතුනේ පින් සිද්ධ වෙනවා එනිසා මතක තියාගන්න ඔය ගෙදර කරන යුද්ධයම ඇති ගෙදර කරන කටයුතු ටිකම ප්‍රමාණවත් ඒවා කොහොමද කරන්න ඕන මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය හැබැයි ඉතින් ඔය රටපාගේ වගේ බැන බත්ති වඩ වැඩක් තියෙනවා තරහට පලියට මේ උන්ට තම්බල කණ්ඩ දුන්නට වැඩක් නැහැ කිව්වට වැඩක් තියෙනවා එහෙම නම් තේරුමක් නැහැ ඒ හින්දා හෙට ඉඳන් එහෙම යන්න එපාය අර රෙදි හොදන්න නැතුව තියෙනවා බැරිකමට වතුර බල අරන් මිනිකල වැඩක් තියෙනවද නෑ ඒවා කරනවා නම් මූලික වෙන්න ඕන මොකක්ද කරන කියන දේවල් සිතුවිලි මත තමයි කවුද පින්ද කියලා තීරණය වෙන්නේ කරන කියනවාගේ සිතුවිල්ල මත තමයි කුසලය අකුසලය තීරණය වෙන්නේ පුරුදු වෙන්න ගෙදර ඉන්නකොට දැන් ඔය බල්ලෝ පුසෝ ඉන්නව නේද ගෙවල්
තිරිසන් සතෙකුට හරි කමක් නැහැ. මම මේ කියන්නේ ගෙදර ඉන්නකොට බොහොම පහසුවෙන් ඉන්න ඕන විදිහ. ඒ කන නොකන එක බල්ලගේ වැඩක්, දෙන එක කාගේ වැඩක්ද? ඒක අපේ වැඩක්. එහෙමයි කියලා ඔය ගෙදර බල්ලට බත් දීලා පොළු තියාගෙන ඉන්න එපා. පිට බල්ලෝ ඇවිල්ලා කාලා යනවාද කියලා බලන්න. පඩි ගහනවට පිට බල්ලෝ ආවොත් එහෙම. අර හම්බ කරගෙන කන්න බැරි හින්දානේ හොයාගෙන කන්න. මම නම් යෝජනා කරන්නේ මදුරුවෙක්වත් මරන්න එපා.